පොළොන්නරුව යනු ශ්‍රී ලංකාවේ පුරාණ රාජධානි අතුරින් අනුරාධපුරයෙන් පසු දෙවැනි අගනුවර ලෙස පැවති ඓතිහාසික නගරයයි. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාලකයන් දෙදෙනෙකු වන එනම් පළවෙනි පරාක්‍රමබාහු රජුගේ සහ නිශ්ශංක මල්ල රජතුමාගේ කීර්තිය හා සංස්කෘතිය ශ්‍රී විභූතිය විහිදා දක්වන නගරයක් ලෙසද පොළොන්නරුව හැඳින්විය හැකිය. කිසිවස 10 වන සියවසේ අගභාගයේ චෝල ආක්‍රමණිකයන් අනුරාධපුරය අල්ලා ගැනීමෙන් පසු ආරක්ෂක හේතූන් මත ඔවුන්ගේ කේන්ද්‍රස්ථානය ලෙස පොළොන්නරුව තෝරා ගන්නා ලදී. පළවෙනි විජයබාහු විසින් චෝල ආක්‍රමණිකයන් පලවා හැර රට එක්සත් කිරීමෙන් පසුව අනුරාධපුරය නැවත අගනුවර කිරීමට උත්සාහ කළද පසුව ආරක්ෂක හේතු සහ උපාය මාර්ගික වැදගත්කම නිසා පොළොන්නරුව ස්ථිර අගනුවර බවට පත් කර ගන්නා ලදී. පොළොන්නරු නගරය සරණ වූ මේ යුගයක් බවට පත් කළේ පරාක්‍රමබාහු මහරජතුමාය.